හායි කොහොමද හැමෝටම අද මට වීඩියෝ එක බලන අයගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනේ මෙන්න මේ ගහ හදාගන්න දේ ගැන. මේක මං දාලා පැලවෙන්න ගොඩ දවසක් ඒ වුණාට තාම කොළ 2යි 3යි ඇවිත් තියෙන්නේ. ඉතින් අද මම දවල් වරුවකට ඉක්මනට හදාගන්න කැම වේලක් ගැන තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මොකද අද වැඩ ගොඩාක් තියෙන දවසක්. උදේට කැම හදලා බබාට හදලා අපේ කැම හදාගෙන ටක් ගාලා කාලා පිළිවෙරලා වැඩ ගොඩකට ගිහිල්ලා ඒ අතරමැද ආයෙ ඇවිල්ලා තමයි මේ දවල්ට මං උයාගන්න යන්නේ. ඉතින් මම දැන් මේ බත් එක තියාගන්න යන්නේ. අද මම සම්බ බත් එකක් තමයි ගහන්නේ. ඉතින් ඔයගොල්ලෝ අර පැලේ හදාගන්න විදිය ගැන දන්නවනම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද මේක මේන්ටේන් කරන්න කියලා. දැන් ඕක මම පැලවෙන දාපු දවසේ ඉඳන් තාම කොළ 2ක් 3ක් තමයි එළියට ආවේ. දැන් ගොඩ දවසක් වෙනවා. ඉක්මනට ඒක ලොකු වෙන ගතියක් මට පේන්න නැහැ. මොනවා හරි මං දෙනවා අඩුයිද දන්නේ නැහැ යාට ග්‍රෝ වෙන්න. ඒකයි. ඉතින් මං අද හිතුවා චිකන් ටිකක් තෙල් දාගන්න. ඇත්තටම දැන් මේ දවස් ටිකේ සෑහෙන්න වහිනවනේ. ඒ නිසා මේ ඇත්තටම කෑම ගොඩක් එළවලු ಜಾති කන්න අකමැති ගතියක් දැනෙනවා මේ දවස් ටිකේ. ඉතින් ඒ නිසා මම හිතුවා අද චිකන් එකත් හැමදාම වගේ මිරිස් දාලා කරි එකක් විදිහට හදාගන්න නැතුව මේක චුට්ටක් ෆ්‍රයි වෙන්න තියලා හොඳට ලුණු ටිකක් දාලා තෙල් දාගන්නවා කියලා. අද මම හදන්න ඉන්න අනිත් ඒවත් එක්ක ඒක මට ගැලපෙනවා කියලා හිතනවා. දැන් චිකන් ටික මම සාමාන්‍ය සයිස් වලට කපා ගන්නවා ඔක්කොම. ඒ ඔක්කොම කපාගෙන මේක තෙල් දාන්න යන්නේ. මේකේ මොකුත්ම කටු නැහැ. ඔක්කොම බෝන් කටු අයින් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඒක ඉස්සෙල්ලාම හදාගන්න යන්නේ. මම මේක මැටි හට්ටියක තමයි හදන්නේ. තෙල් දාන්න පුළුවන් ඒක හදන්නත් පුළුවන්. ඒ වුණාට මම මැටි හට්ටිය අද හදනවා කියලා හිතුවා. පොඩි රහක් එනවා එතකොට. මම ඒකට පොල් තෙල් ටිකක් දාගෙන වෙන මොකුත්ම දාන්න නැතුව චිකන් එක චුට්ටක් තෙල් ටිකේ ෆ්‍රයි වෙන්න දෙනවා. මොකුත්ම 3-5ෙම දාන්නේ නැහැ. මිරිස් කෑලි මොකුත්ම දාන්න නැතුව පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙනවා. ෆ්‍රයි වෙන්න දීලා තමයි මම ඊටු ටික දාගන්න යන්නේ ඒකට. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මම මේකට ෆ්‍රයි වෙන අතරමැද්දේ ලුණු ටිකකුයි ඊට පස්සේ කහ ටිකකුයි දානවා. ලුණු ගොඩක් නෙවෙයි. කියන්නේ සාමාන්‍යයෙන් තෙල් දාන එකට සම්පූර්ණයෙන්ම ඇඩ් වෙන ලුණු ටික නෙවෙයි මම දාන්නේ. නිකන් චිකන් එකට පොඩි ලුණු රහක් එන්න විතරයි දාන්නේ. නැත්තම් ලුණු ටික දැම්මට පස්සේ ලුණු රහ වැඩි වෙනවා. චිකන් වල කන්න බැරි වෙනවා. ඒ නිසා මම මේකට දාන්නේ ලුණු චිකන් එකට පොඩ්ඩක් ඇති වෙන ගානට විතරයි. පස්සේ මම ලුණු ටික දැම්මට පස්සේ තව ලුණු ටිකක් දාගන්නවා. ඉතින් මම දැන් ඊළඟට හදන්න ඉන්න දේවල් ටික තමයි මේ ගන්න ගමන් ඉන්නේ. චිකන් එක මම එමෙන්න ෆ්‍රයි වෙන්න දීලා තියෙන්නේ. ඒකට ඕන කරන ලුණු ටිකක් මම කපා ගන්න ගත්තා. ඇත්තටම දැන් චිකන් තෙල් දානකොට ලුණු ගොඩාක් තෙල් දැම්මම ලුණු ගොඩක් කන්න බෑ. අනිත් එක තමයි මේ දවස් ටිකේ ටිකක් වහිනවනේ. එළවලු ಜಾති කන්න බෑ. නිකන් එපා වෙනවා. ඉතින් මේ උදේටයි දවල්ට එකට වෙලා කන්නත් බෑ. ඒ නිසා උණුවෙන් හදා ගන්න ඕන නිසා තමයි උදේ වෙනම ටක් ගාලා හදලා මට වෙලාවක් තිබෙන හැ වීඩියෝ කරන්න. දවල් එක මෙම අද මං හිතුවා මුගුණු වෙන්න කොළ මිටියක් මං ගත්තා. ඒක හදා ගන්නවා කියලා මම මේ ඔක්කොම සුද්ධ කළා තමයි ෆ්‍රිජ් එකට ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට ඕන වෙලාවට අරගෙන හොදලා ආයි කපලා ගන්නවා. හොදලම තමයි තෙත මාතු කරලා මම ඇතුලේ දාලා තියෙන්නේ. ඒට අමතරව වැටකොළු ගෙඩිය හදා ගන්නවා. ඉතින් මේ මුගුණ වෙන මිටිය දැක්කම මට ගන්නම හිතුණා. ඒක හොඳට තිබ්බා සෑහෙන ලොකු මිටියක්. මම හිතන්නේ අපි තුන් දෙනාට දවස් 3-4කට ඇති. ඉතින් මේ වැටකොළු ගෙඩිය මම කපා ගන්න යන්නේ. මම මේක කිරට හදන්නේ. ඉතින් එතකොට මට පුළුවන් මේක කිරට හදලා කොළ මැල්ලුම හැදුවට පස්සේ බබාට විතරක් තම්බලා එයාට කන්න දෙන්න. එයා චිකන් කන්නේ නැහැ නිසා.
ඉතින් මම සමහර අයගේ වීඩියෝස් වල දැකලා තියෙනවා මේ වැටකොළු එකේ පොත්ත ඒගොල්ලෝ මලවල මැල්ලුම් වගේ හදනවා. ඒක කන්න අපහසුයිද නැද්ද? කාපු අය පොඩ්ඩක් කමෙන්ට් කරගෙන යන්න. මම දැකලා තියෙන එක හීනියට ලියලා සාමාන්‍ය මැල්ලුම් හදන විදිහටම හදනවා. try කරන්න ආස වුණත් මේක නිකන් හයිය වෙයි කන්න අමාරු වෙයි කියලා හිතලා මම තාම try කරේ නැහැ. ඔගොල්ලෝ ඒ වගේ එකක් හදලා රහයි නම් මට චුට්ටක් කියලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා මාත් එහෙම වුණොත් හදන්න try එකක් දෙන්නම්. මොකද වැටකොළු මම නිතරම ගෙදරට ගේන කෑමක්. ඉතින් මම මේක චෝටියට කපා ගන්නවා. ඇත්තටම මේ අද හම්බෙච්ච එක නම් හොඳයි වැටකොළු ගෙඩිය. මං කලින් පාර එළවලු ගෙනෙද්දි වැටකොළු ගෙඩිය සෑහෙන්න මෝරලා මම එතන බලලා කඩන්නෙත් නැහැ. මොකද මේ කීල්ස් එකේදී නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පිටතන් වලදී එළවලු ගන්නකොට සෑහෙන්න මේ වගේ දේවල් වලට අහු වෙනවා. කීල්ස් එකේ නම් මට ගොඩාක් වෙලාවට මම කවදාවත් මෝරපු ඒවා අහු වෙලා නැහැ. ඒක කන්න බැරි හින්දා මම අයින් කරා. මම පිටතනකින් තමයි ඒක ගත්තේ. ඉතින් මම ගොඩක් වෙලාවට එහෙම ඒක කඩලා අරන් ඉන්නෙත් නැහැ. හේතුව එහෙම ගෙනල්ලා මං ආස නැහැ තියාගෙන කන්න. ඉතින් කොළමිටියත් මම මෙන්න මේ විදිහට පොඩියට ලියා ගන්නවා. මට තියෙන අමාරුම වැඩේ තමයි මේ කොළ චූටියට ලියා ගන්න එක. එනකට දැන් ඉස්සරට වඩා ටිකක් පුළුවන් පොඩියට ලියා ගන්න. ඉස්සර මම ගොඩක් වෙලාවට කොළ හදනකොට කොළ හොඳටම කපන්න පුළුවන් කෙනාට දීලා තමයි කපාගන්නේ. ඉතින් දැන් අපි තනියෙන් ඉන්න නිසා මම ඒක ඉතින් පුළුවන් විදිහට කරනවා. හැබැයි ඉස්සරට වඩා දැන් හොඳයි. මම මේකට මැෂින් එකක් ගන්න කැමතිත් නැහැ. මම හිතනවා කොළ ටික ඕක පොඩි වෙලා ගියාම මොන රහකට තියෙයිද කියලා. ඉතින් ඒ නිසාත් එහෙම කපනවා. මම අනිත් ඒවා ටික ඔක්කොම කපලා ඉවර කරගත්තා. මම චිකන් එකට ඕන කරන ලුණු ටික දැන් තමයි කපාගන්නේ. මොකද චිකන් එක බැදෙන්න සෑහෙන්න වෙලා යනවා. ඒක හිමිහිට බැදෙන්න දීලා තමයි මම ওই වැඩ ටික කරගෙන යන්නේ. තාමත් මම චිකන් එකට දාලා තින්නේ ලුණුයි කහයි විතරයි. වෙන මොකුත් තාම දැම්මේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ලුණු ටික තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නිතරම මම පොල් ගාලා එතකොට මිරිකලා තියාගන්නවා කියලා. දැන් මම මැල්ලුමට ගන්නේ ගාලා තියාගත්ත පොල්. එතකොට මට හරිම ලේසි උයන්න ගියාම නැත්තම් පොල් ගාගා ඉන්නකොට සෑහෙන වෙලා යනවා උයන්න. ඉතින් පොල් කිරිත් මම හදලා තියාගත්තා. මම පොල් කිරි ටිකක් දැම්මා වැටකොළු එකට. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම ටික මම හදාගෙන ඉවරයි. දැන් මම කොළ මැල්ලුම් එකට එතකොට වැටකොළු එකට ඒ වගේම චිකන් එකට අවශ්‍ය කරන කුළු බරු ටික දාගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට මම ඒ ටික රෙඩි කරගන්නවා. මම පොල් ගන්න වෙලාවට පැයක් විතර අරගෙන හොඳටම පොල් ගන්නවා. ඊට අමතරව උයනකොට මට ඉතින් ඒක හරි ලේසි. ඒ වෙලාවට පොල් ගාන වෙලාවට ලොකු වෙලාවක් ගියාට උයන්න ගත්තාම වේල් 2-3කට හරි ලේසි. මොකද ඒක රෙඩි කරන් ඉන්න නිසා. මම ඉස්සෙල්ලාම කොළ මැල්ලුම තියාගත්තා. ඒක මම ගොඩක් කල රත් වෙන දෙන්නේ නැහැ. ඊට පස්සේ ඕකේ පාට වෙනස් වෙනවා. මම ලාවට තාච්චිය පොඩ්ඩක් රත් වෙනකොටම බාලා ඒක රත් වෙච්ච එකේ රස්නෙන් තමයි මේක චුට්ටක් කුක් වෙන්න දෙන්නේ. නැත්නම් මේක රහ නැහැ. එතකොට හොඳට කලර් එකත් හොඳට තියෙනවා, රහත් හොඳට තියෙනවා. ඇත්තටම ඉතින් මේක උයන්න දෙයක්වත් නැහැ, අමුම කන්න පුළුවන්. වැටකොළු එක ටිපේ තිබ්බම වැටකොළු එක හැදෙන්න තියලා තියෙන. දැන් තාම චිකන් එක හැදෙනවා. දැන් නම් මම චිකන් එකට ලුණු දාලා තියෙන්නේ. ලුණු ටිකක් තමයි දැන් ෆ්‍රයි වෙන්නේ. දැන් මම ඒකට හැමදේම දාලා තියෙන්නේ.
අපේ බත් එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. මම තෙල් දාන චිකන් එකට පොඩ්ඩක් සීනි දානවා. එතකොට ටිකක් රහයි ලුණු තෙල් දාපු එක. ඒ සීනි දා ගන්න ඕනේ ලුණු ටික හොඳටම චුට්ටක් ටෙම්පරාදු වෙලා වැදෙන්න වගේ බ්ලැක් කලර් වුණාම. මෙන්න මේ ගානට එනකොට සීනි චුට්ටක් දැම්මම නම් හරි. ඒකට චුට්ටක් ලුණුත් හොඳට කර වෙන්න බලනවා. වැටකොළු එකත් රෙඩි. අපේ බත් එකත් හරි දැන්. ඒ වගේම කොළමැල්ලු එකත් හරි. ඒ වගේම වැටකොළු එකත් හරි. චිකන් එකත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැමෝටම ජය වේවා.